ආයුබෝවන් සරණ ජ්‍යොතිෂ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. අපි බලමු කුම්භ ලග්නයෙන් උපන් අයට මේ වගේ චරිත ලක්ෂණද තියෙන්නේ කියලා. ඉතින් මේ කුම්භ ලග්නයෙන් උපන් අය ස්වභාවික තත්වයට ගරු කරන අය. ඒ වගේම තමයි මනුෂ්‍ය ගති තියෙන අය. ගැඹුරු දේ ඉගෙන ගන්න යම්කිසි ආශාවක් දක්වනවා මේ කුම්භ ලග්නයෙන් උපන් අය. ඉතින් ඒ වගේම තමයි හොඳට මායම් නම් දන්නවා මේගොල්ලෝ. අනුන්ගේ චරිත කීමේ ශාස්ත්‍රය ඉගෙනීමෙහි දක්ෂ වෙනවා මේගොල්ලෝ. ඒ වගේම තමයි හොඳ මිත්‍රයන් ආශ්‍රය කරනවා. නියම මිතුරෝ කවුද කියලා අඳුර ගන්න පුළුවන් බුද්ධියක් තියෙනවා මේ අයට. ඒ වගේම තමයි තමන් කරන දේ සොයා බලා කරනවා. නැත්තම් වෙන කෙනෙකු කරන තුරු බලාගෙන ඉඳලා හරි ඒ දේ ඉගෙනගෙන කරන්න පුළුවන් ඥානයක් මේ අයට තියෙනවා. ප්‍රවේශම ඉවසීම හිතේ එකඟකම මේගොල්ලොන්ගේ ගුණ ධර්මයෝ වෙනවා. ඒ වගේම සියුම් ක්‍රියාවන් වල ඇලෙනවා මේගොල්ලෝ. ඒ වගේම තමයි සමහරක් වෙලාවට ධාරණ ශක්තිය ඇත්තෙකු වගේ ක්‍රියා කරනවා. සමහරක් ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කියන්නේ ඒ දේ අමතක කරන්නේ නැහැ. යම්කිසි දෙයක් හොඳට මතකේ තියාගෙන තමයි ඉන්නේ මේගොල්ලෝ. හොඳ මතක තියාගන්න පුළුවන් ශක්තියක් මේගොල්ලන්ට තියෙනවා. ඒ වගේම රසායන පරීක්ෂණ කටයුතු වලට නම් ඉතා යෝග්‍යයි මේගොල්ලෝ. ගොඩක් වෙලාවට මේගොල්ලෝ ජාතික වැඩි කිරීමේදී පොදු මහජනයාටත් පෑගී සිටින දුර්වල පක්ෂයටත් යහපත පිණිසම වැඩ කරනවා. ඒ වගේම තමයි පිටින් පේනවට වඩා යහපත් ගති ඇතුළත තියෙනවා මේ කුම්භ ලග්නයෙන් උපන් අයගෙන්. හිත කය සම්පූර්ණයෙන්ම කරගෙන වැඩෙහි යොදා ක්‍රියා කරන්න ධෛර්යයක් තියෙනවා. බොහෝ විට කුම්භ ලග්නයෙන් උපන් අය ජය ලබන්නේ අන්තිමේදී. තමාගේ පිරිසට තද ඇල්මක් තියෙනවා මේ අයගේ. බොහෝ විට තපස් ජීවිතයකට හෝ එවැනි තත්වයකට පැමිණීමට අන්තිම කාලෙදී සිතනවා මේගොල්ලොන්ට. නැත්නම් අන්‍යයන්ට ගුණ දැනිමිතිකම් දෙන දේශනා කිරීම වැනි දේවල් වලට පෙළඹෙනවා මේගොල්ලෝ. ඒ වගේම තමයි දර්ශන න්‍යාය ගැඹුරු ශාස්ත්‍රයන්ට ආශා කරනවා. ඒව ඉගෙන ගන්න හරි දක්ෂයි මේගොල්ලෝ. තමා ඒවා ක්‍රියාවෙහි යෙදෙනවට වඩා අනුන්ගේ යහපත පිණිස කියා දීමට තමයි මේගොල්ලෝ කැමති. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මේගොල්ලෝ ආත්මලාභයට ප්‍රධානත්වයට ආශා කරන්නේ නැහැ. ඒ නිසාම නියම මහජන ප්‍රසාදය දිනාගත් ශ්‍රේෂ්ඨ පුරුෂයෝද වෙනවා මේ කුම්භ ලග්නයෙන් උපන් අය. ඉතින් මේගොල්ලෝගේ දුර්වලකම් හැටියට පේන්නේ තනිව විවේකීව ජීවත් වීමට තියෙන ආශාව නිසා කටයුතු වල නොයෙදෙන අඳුරු කාලවලට මුහුණ පාන්න සිදුවීමත්, ඉදිරියට පැන යන ගතිය අඩුකමත්, ලෞකික දෙයට හිත යොමු නොකිරීමත් සමහර විටක තියෙන කම්මැලි භාවයත්. ඉතින් ලෙඩ රෝග වශයෙන් ගත්තම කකුල්වල පහළ සංදිස්ථාන, අත්වල මැණික් කටුවල සංදිස්ථාන ආදී වේදනා රෝග හෝ ඉදිමීම, තනි දඬුවල කළු ලේනහර මතුවීමෙන් සෑදෙන රෝග, හෘදේ රෝග, හමේ රෝග හා ඇස් රෝග ලෙහෙසියෙන් හැදෙන්න පුළුවන් මේ කුම්භ ලග්නයෙන් උපන් අයට. ඉතින් කුම්භ ලග්නයෙන් උපන් අයගේ චරිත ලක්ෂණ තමයි මේ කතා කරේ. ඉතින් තවත් වටිනා වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන බලාපොරොත්තු වෙන මම අදට මෙතනින් සමුගන්නවා. මම සරණ ජ්‍යොතිෂ සේවය වෙනුවෙන් ජ්‍යොතිර්වේදිනී චත්‍රේ ප්‍රනාන්දු. තෙරුවන් සරණයි.